එළියට දාන්න ප්‍රොඩියුසර් කියන කෙනාට ඉතාමත් ලොකු කාර්යභාරයක් තියෙනවා. Ladies and gentlemen, without further ado, I invite the respect සුබ සන්ධ්‍යාවක් මම දැන් මේ ඉන්නේ මාරියා චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹලා ඒක ඉවර වෙලා ඒකේ උණුසුම් ප්‍රතිචාර මැද්දේ. ඉතින් මාරියා ෆිල්ම් එක ගැන කියන්න සතුටුයි. හරිම ලස්සන කතාවක්, අලුත් කතාවක්, වෙනස් කතාවක්. මම හිතන්නේ ඒගොල්ලෝ ආරම්භයේදීම සඳහන් කරා මේක සත්‍ය කතාවක් ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද්දක් බව. ඉතින් අරුණ ජයවර්ධන අයියට මම හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා මෙවැනි නිර්මාණ ඉදිරියටම කරගෙන යන්න. සහ අරුණ ජයවර්ධන අයියාගේ මේ ප්‍රයත්නයට මේ උත්සාහයට මම ගොඩක් මේ ප්‍රයත්නය ගොඩක් අගය කරනවා. මොකද මේක ලොකු අවදානමක් අරගෙන කරපු වැඩක්. දවස් ගාණක් මුහුදේ බෝට්ටුවක් ඇතුළේ තමයි මේ ෂූට් එක කරලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ දර්ශන් අයියව. මේ වෙලාවේ දර්ශන් අයියව ගොඩාක් මතක් වුණා. ඉතින් ඔහුවත් ආදරෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. ඒ වගේම මහේන්ද්‍ර අයියා, ප්‍රියන්ත අයියා, හේමල් අයියා, අශාන් අයියා, දසුන් අයියා මේ සියලු දෙනාම ඔවුන්ගේ කාර්යය හරියටම කරලා තියෙනවා සහ තප්පරයක්වත් අපෙන් චිත්‍රපටියෙන් අපේ S2 අපිට අහකට ගන්න බැරි වෙන තැනට ඔවුන්ගේ රංගන කාර්යය හරියටම කරලා තියෙනවා. ඉතින් මාරියා ටීම් එකටම මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඕකේද? right. අරුණ ජයවර්ධන මහත්මයාගේ අධ්‍යක්ෂණයක් වන මාරියෝ චිත්‍රපටයේ ප්‍රීමියර් එක අද බොහොම සතුටුයි මේ ෆිල්ම් එක බලන්න එන්න මට හම්බ වෙච්ච එක ගැන.
ඇත්තටම කියනවා නම් බොහොම ගැඹුරු දෙයක් කතා කරන ජීවිතේ මනුෂ්‍යත්වය ගැන එතකොට හැඟීම් දැනීම් ෆීලිංස් ගැන ගොඩාක් ගැඹුරු අර්ථයක් තියෙන ෆිල්ම් එකක් මාරියා කියන්නේ. මම විශ්වාස කරනවා හැමෝම ඇවිත් බලන්න ඕන ෆිල්ම් එකක් කියලා. ඒ වගේම මම හිතනවා මේ ෆිල්ම් එක ගැන ඉදිරියේදී ගොඩක් දේවල් කියවේ ලියවේ කියලා. එකපාරක් නෙමෙයි කීප පාරක් බලන්න වටින ෆිල්ම් එකක් කියලා මම විශ්වාස කරනවා. සහ ඒ කියවෙන ලියවෙන දේවල් උනත් කියවන්න අහන්න කරන්න ඒ ගැන කතා බහ කරන්න බොහොම ආසාවෙන් මම ඉන්නවා. ඉතින් මම ආරාධනා කරනවා හැමෝටම මේ ෆිල්ම් එක ඇවිල්ලා බලන්න. ඒ වගේම තමයි රංගනයේ අති විශිෂ්ටයන් පිරිසක් රංගනයෙන් දායක වෙන ෆිල්ම් එකක්. ඉතින් අති විශිෂ්ටයන් පිරිසකගේ විශිෂ්ට රංගපෑමකුත් මේ ෆිල්ම් එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම සුබ පතනවා මේ සියලු දෙනාටම සහ මේ චිත්‍රපටයට හොඳ ඉදිරියක් මේ චිත්‍රපටයට හම්බෙන්න කියලා. ඒවා තමයි අමාරුම වැඩේ. ඕකේ. අද මාරියා චිත්‍රපටයේ ප්‍රීමියර් එක තමයි මේ පැවැත්වුනේ. ඉතින් බොහොම සන්තෝෂයි කාලයකට පස්සේ මගේ චිත්‍රපටයක් එක්ක මේව ප්‍රේක්ෂකයන් එක්ක හම්බ වෙන එක. ඉතින් මාරියා කියන්නේ ටීම් වර්ක් එකක්. ටීම් වර්ක් එක ඇතුලේ රංගන ශිල්පීන් හැරෙන්න තාක්ෂණික ශිල්පීන් කාර්මික ශිල්පීන් අධ්‍යක්ෂකවරයා ප්‍රොඩියුසර් මේ සියලු දෙනාම සෑහෙන මහන්සි වෙච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේට මානසික විතරක් නෙමෙයි කායිකව පවා සියලුම දෙනාට වෙහෙසෙන්න වුණ චිත්‍රපටයක්. ඉතින් ඒකේ සක්සස් එක ඒකේ සාර්ථකත්වය මම හිතන්නේ අද මේ ප්‍රේක්ෂකයන්ගේ මූණවල තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒක චිත්‍රපටය බලනකොටත් ප්‍රේක්ෂකයෝ චිත්‍රපටයට ආකර්ෂණය වෙලා තියෙන විදිහ දැනුණා. ඒක ඉතාමත් සන්තෝෂෙන් ඒක විදගෙන තමයි ඇතුලේ හිටියේ. ඉතින් අරුණ ජයවර්ධනගේ අධ්‍යක්ෂණයක් මේ චිත්‍රපටය අතිශය ලංකාවේ ජනාදරයට පත් වුණ දක්ෂ රංගන ශිල්පීන් 6 දෙනෙක් එක්ක වැඩ කරන්න මටත් අවස්ථාව ලැබුණා. ඒක මම හිතනවා මගේ ජීවිතේ මට ලැබිච්ච වාසනාවක් කියලා. මේ වෙලාවේදී අමතක කරන්නම බෑ දර්ශන් ධර්මරාජ්ව. දර්ශන් මේ සැලුට් එක දර්ශන්ගේ ෆැමිලි එකට. දර්ශන් තමන්ගේ ජීවිත ගමනේ සම්දිස්ථානයන් ලකුණු කරලා ගිහිල්ලා තියෙනවා. අද දවසේ දර්ශන්ගේ පර්ෆෝමන්ස් එක බලනකොට පේන්නේ කොච්චර දක්ෂ රංගන ශිල්පියෙක්ද අපිට නැතුණේ කියලා. නමුත් ඔහුගේ මතකයන් එක්ක ලාංකික ප්‍රේක්ෂකයන්ට ඉදිරියටත් ඔහුව පිනවන්න පුළුවන් වෙන විදිහේ නිර්මාණයන් වලට ඔහු දායක වෙලා තියෙනවා. මාරියා කියන්නේ ඒ වගේ නිර්මාණයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, අෂාන් ඩයස්, සුරන් දිසානායක, ඒ වගේම දසුන් පතිරණ. ඉතින් මේ සියලු දෙනාම එකතු වෙලා අපි යම් කිසි දෙයක් කරන්න උත්සාහ කරා. මාරියා චිත්‍රපටය අරුණ ජයවර්ධන මහත්මයාගේ සහ අපේ ඉන්ද්‍රජිත් මාර්ස්ලාගේ මගේ ඉස්කෝලෙම මගේ ස්කූල්මේට් කෙනෙක් ඒ නිෂ්පාදකතුමා. මාරියා කියන්නේ වචනේ පරිසමාප්තියෙන්ම ඇත්තටම ලස්සන ෆිල්ම් එකක්. ඇත්තටම ඒ කියන්නේ මෑත යුගයේ මේ වගේ මහන්සි වෙලා කරපු ෆිල්ම් එකක් මම දැක්කේ නෑ. ඒ නිර්මාණයට හරිම අවංක වෙලා තියෙනවා සියලු දෙනා. දවස් 20ක් විතර මූදේ ඉඳගෙන කරපු ලස්සන ෆිල්ම් එකක්. කොපියක් නෙමේ, අනුවර්තනයක් නෙමේ, පරිවර්තනයක් නෙමේ, ෆොටෝ කොපියක් නෙමේ. තෙලුගු මලයාල මේ හොලිවුඩ් බොලිවුඩ් කොපියක් නෙමේ, අපේම කතාවක්. මේකේ දීවර ප්‍රජාව කතා කරන්නේ අපේම භාෂාව. ඉතින් හරිම එන්ජොයි කරපු ෆිල්ම් එකක්. හරිම ලස්සන ෆිල්ම් එකක්. ඔව් මම හිතන්නේ 2025 කියන්නේ සිංහල සිනමාවේ සර්වමය වසරක්. ඉතින් මමත් බලන් හිටියේ අවුරුද්දේ මගේ චිත්‍රපටයක් රිලීස් කරන්න. ඉතින් මම හිතන්නේ මම මේ චිත්‍රපටය මට රිලීස් කරන්න මට නියමිතලා තිබුණේ මේ මාසේ වගේ. නමුත් අපේ 2025 ගත වුණු චිත්‍රපටය තා හොඳින් ප්‍රේක්ෂකාගාරය ලැබුවා. ඉතින් ඒ නිසා මම සන්තෝෂෙන් පසුබැස්සා. නමුත් මට නොවැම්බර් මාසයේ වාසනාව හම්බුණා. ඉතින් සහ මේ අවුරුද්දේ තිරගත වුණු චිත්‍රපටයේ වෙනස්ම තේමාවන් චිත්‍රපටි. ඉතින් ඒ නිසා මටත් හැකියාවක් තිබුණා ඒ වෙනස් තේමාවකට තවත් අලුත් තේමාවක් එකතු කරන්න. ඉතින් මාරියා කියන්නේ වෙනස් තේමාවක් තියෙන චිත්‍රපටියක්. ඒ වගේම සෑහෙන කැපකිරීමක් කළා සෑම ශිල්පියෙක්ම ලොකු කැපකිරීමක් කරපු චිත්‍රපටියක්. ඉතින් මම ආරාධනා කරනවා එන්න මාරියා බලන්න. විශේෂයෙන්ම මේ අවුරුද්ද සිංහල සිනමාවේ ස්වර්ණමය අවුරුද්දක්.